ඉංග්‍රීසි වල තියෙන මූලිකම ටෙන්සස් දෙකක් තමයි present continuous tense and past continuous tense කියන්නේ. present continuous අපි පාවිච්චි කරන්නේ මේ මොහොතේ මේ වෙලාවේදී සිදුවෙමින් පවතින ක්‍රියාවක් විස්තර කරන්න. I am reading a book. මම පොතක් කියවමින් ඉන්නවා. I am studying English now. මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නේ. past continuous use කරන්නේ අතීතයේ සිදුවෙමින් පැවතුණු ක්‍රියාවක් විස්තර කරන්න. මේක අතීතයේ යම් අවස්ථාවක් අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. yesterday එහෙම නැත්නම් මොකක් හරි ටයිම් එකක් ඒ වගේ අපිට යූස් කරන්න පුළුවන්. They were playing football. ඔවුන් ෆුට්බෝල් සෙල්ලම් කරමින් හිටියා. I was sleeping at 10 pm yesterday. මම ඊයේ රෑ 10 වන විට නිදාගෙන හිටියා. present continuous එකෙන් අපි වාක්‍යයක් හදද්දී ස්ට්‍රක්චර් එක වෙන්නේ subject එක ළඟට am is are verb එක ing form එකෙන් තියෙනවා. එතකොට past continuous එකෙන් subject හැබැයි was were තමයි අපි use කරන්නේ verb එක ing